Lanka Voice TV. අපේ රටේ මිනිස්සුන්ගේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ මහ පොළොවේ සාරය ගැන, අපේම රටේ දැනුම් සම්මාරය ගැන විශ්වාස කරන්න බොහෝ පිරිසක් ටිකක් මැලිකමක් දක්වනවා. සමහර අය බොහෝ දේවල් පස්සේ ගිහිල්ලා අවසානයේ තමයි අපේම දැනුම් සම්මාරයේ, අපේම සාරයේ වටිනාකම අවබෝධ කරගන්නේ. S2 කියන්නේ අපේ ජීවිත කාලේ පුරාම අපි පරිස්සම් කරගත යුතු වස්තුවක්. අපි ආදරය කරන කෙනෙක්ට උනත් කියන්නේ S2 වගේ පරිස්සම් කරගන්න ඕනේ කියලා. අන්න ඒ වගේ මේ S2 පරිස්සම් කරන S වෙදකමින් ලෝකේම කියවන නමක් තමයි වටද්දර S වෙදකම. වටද්දර වෙද පරම්පරාව. අද ලංකා වොයිස් TV මැදිරියේ අපි විශේෂ කතා බහකට එකතු වෙනවා. ඒ පරම්පරාවේ 6 වෙනි පරම්පරාව නියෝජනය කරන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේයන්ගොඩ වටද්දර ශ්‍රී සුමනාරාම විහාරාධිපති, අක්ෂිරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය මායිමුලේ නන්දාරාම ස්වාමීන් වහන්සේ. අපේ ආමන්ත්‍රණය බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා ලංකා වොයිස් TV මැදිරියට. අපේ ආමන්ත්‍රණය මේ දවස්වල සහ මේ කාලවකවානුවේ අක්ෂිරෝග පිළිබඳ බහුලව කියවෙනවා අපිට දකින්න අහන්න ලැබෙනවා. ඇත්තටම අක්ෂිරෝග කියලා කියන්නේ මොනවද? ඔව්, S රෝග කිව්වම ඉස්සර කාලේ නම් හුඟක් අපිට දකින්න ලැබුණේ මේ සුද ආපුව. S වල සුද ඇවිල්ලා S නොපෙනී යන රෝගය. නමුත් අද මේ වෙනකොට ඊටාම දුරට ගිහින් තිනවා ඒ රෝගාබාධ. මොකද අපි කන බොන දේවල් විස. ඊළඟට අවුව. ඊළඟට අපි අපේ පරිස්සම අඩු වීම තුලින් නොඑක ආකාරයේ රෝගාබාධ ඇති වෙලා තියෙන S වලට. එහිදී ප්‍රධාන වශයෙන්ම විශාල වශයෙන්ම එන රෝගයක් තමයි S වල ස්නායු දුර්වලතාවය. S වලට ඇති වෙන ස්නායු දුර්වලතාවය. ඒක සාමාන්‍යයෙන් වෛද්‍ය ක්‍රම වලට, බටහිර වෛද්‍ය ක්‍රම වලට සනීප කරන්නත් නොහැකි රෝගයක්. ස්නායු මැරිලා, ස්නායු පිච්චිලා, කැපිලා, කෙටිලා. ඒවා සමහර විට ඔළුවේ හිසේ වැදිච්ච දෙයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිස සම්බන්ධව මොනම හරි දෙයකින් ඇති වෙන ආබාධ නිසා තමයි හුඟක් ස්නායු දුර්වලතාවය ඇති වෙන්නේ. ඊළඟට අවුවේ ඉන්නකොට, නිදි මරනකොට, ටීවී බලනකොට, නිතරම කම්පියුටර් වල රැකියාව කරනකොට, ඊළඟ ෆෝන් එකේ ඉන්නකොට මෙන්න මේ කියන කර්ම වලින් S රෝග වර්ධනය වෙන්නට ඉඩ තියෙනවා. හුඟා දුරට එහෙම තමයි වෙන්නේ. ඉතින් අර ඒක තමයි ස්නායු දුර්වලතාවය ඇති වෙන රෝග. ඊළඟට S වල කඳුළු ගලනවා. දැන් සමහර අය ඉන්නවා සාමාන්‍යයෙන් හැම වෙලේම රෙදි කෑල්ලක් මෙහෙම තියාගෙන ඉන්නේ. ඒ ස්නායු කඳුළු නහරේ වැඩ කරන්නේ නැහැ. ඒක બ્લોක් වෙලා. උනාට පස්සේ නිතරම කඳුළු. සමහර අය ටික ටික එනවා පිහින. සමහර අයගේ සමහර දැකලා නැතුව ඇති අපි ළඟ ඉන්නවා හැම ලෙඩු ගණනාවක්. කොයි වෙලේත් කඳුළු වැඩෙන ගමන් ඉන්නේ. බින්දුව වැටෙනවා. නිදාගත්ත කොට්ටි තෙත් වෙනවලු හැමදාම. ඒ වගේ රෝග. ඊළඟට කහන අය නිතරම ඇස් කහනවා. ඇස් රතු වෙනවා. හැමදාම ඇස් දෙක රතු වෙලා හැමෝම අහනවලු මොකද මේ ඇස් රතු වෙලා කියලා. අවුරුදු ගණන් අවුරුදු සමහරට 5 6 10 විතර වෙනකොලුත් ඕක තියෙන්න පුළුවන්. ඒ වගේ ඇස් රතු වෙනවා. සුද එනවා, රත එනවා, කහනවා, කබ කඳුළු ගලනවා. ඒ වගේ නොඑක ආකාර රෝග ඇස් වලට ආබාධ ඇති වෙනවා. ඊළඟට ඇස් වල උල්වාරම කියලා රෝගයක් තියෙනවා අපි සිංහල වෙදකමේදී. ඇස් බෝලේ එළියට එනවා. සමහර අය මෙහෙම ඇහැ වැහුවාම ඇහැ වහන්න බෑ බෝලේ එළියේ. එහෙම භාගය මෙහෙම කොහොම වැහුණා මෙතනින් එහාට තමයි බෝලේ තියෙන්නේ. ඒක හැමෝටම ටිකෙන් ටික දෙක වෙන්නේ. ටිකෙන් ටික එන්නේ. ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. ඉතින් එහෙම රෝග ලක්ෂණ තියෙන අය ගොඩක් ඉන්නවා. ඊළඟට තව තියෙනවා ඇස් බෝලේ සම්පූර්ණයෙන්ම එළියට එන එක. මෙහෙම බලපුවම සාමාන්‍ය මෙච්චර විතර ප්‍රමාණයක් සෑහෙන බම් ගෙඩිය පිටින්ම එළියට එනවා. එහෙම අය ඔබ වහන්සේගෙන් ප්‍රතිකාර ලබනවා. මම මේ කියපු සියලු රෝගීන් මගෙන් ප්‍රතිකාර ලබන අය. ඉතින් ඕම වගේ ඇස් රෝග කියන ඒවා ඉතින් ගොඩාක් තියෙනවා. ඒක රහමතුරුනේ දැන් අපි දකින දෙයක් තමයි ඔබ වහන්සේගෙන් ප්‍රතිකාර ලබා ගන්න එන බොහෝමයක් අය. යන්න තියෙන හැම තැනටම ගිහිල්ලා කරන්න පුළුවන් කැපිලි කෙටලි ඔක්කොම Tamanගේ ඇස් වලට කරගෙන හැබැයි අන්තිමට කරගන්න දෙයක් නැති වෙලා ඉන්න තැනක ඔබ වහන්සේ මුණ ගැහෙන අය. වැඩිපුරම එහෙම පිරිස්. අපි ඒ අත්දැකීම ගැනත් කතා කරමු අපේ ආමඳුරනේ. ඇත්තටම මම දැන් වෙදකම් කරන්න පටන් ගන්න අවුරුදු 38ක් වෙනවා. ඒ කියන්නේ 40කට ආසන්නයි. 1987 අවුරුද්දේ ඉඳලා තමයි ප්‍රතිකාර ක්‍රම පටන් ගත්තේ. එතකොට ඒ ප්‍රතිකාරම ක්‍රම වලදී මා ළඟට එන රෝගීන් හුඟා දුරට එන්නේ හාමුදුරනේ හැට බෙහෙත් ටිකක් දානවද කියලා අහගෙන තමයි එන්නේ.
ඉතින් ඇහැට බෙහෙතක් දාන්න නැතු කොහොමද හැක් සනීප කරන්නේ? දැන් කකුලක තුවාලයක් හදුනොත් ඒ තුවාලෙට බෙහෙතක් දාන්න එපා. ඇහැ ලෙඩක් කරන ඇහැට බෙහෙතක් දාන්න. ඒ කියන්නේ උන් මැලිකමක් දක්වනවා. මැලිකමක් දක්වන විතරක් නෙමෙයි බයයි. මේ ඇහැට බෙහෙත් ටිකක් දාන්න. දැන් ඉංග්‍රීසි දෙකෙන් මේ දුන්නත් බෙහෙතක් කරනකොට බෙහෙත් ටිකක් දානවා. අපි හිතමු ගලක් ඇවිල්ලා සෙල්ලම් කරන ළමයි බෝලයක් ඇවිල්ලා ඇහි වදිනවා විශාලසය. වැදුණු ගමන් මේ ඇහැ පැහැවන්න පටන් ගන්නවා. ඉතින් ස්පිතාලෙකට ගියොත් ඒගොල්ලන්ගේ වරද නෙමෙයි ඒගොල්ලන් ක්‍රමයේ එකයි බෙහෙත් ටිකක් දානවා පහුවදා ටිකක් දානවා ඊට පස්සේ මේ ඔක්කොම පැහැවන්න පටන් ගන්නවා. පැහැවුවට පස්සේ වෙදක මේ අන්තිම කරලා බැරි වුණාට කියනවා වගේ ඔක්කොම පැහැවලා තියෙන්නේ මේ ඇස් බෝල් ගෙඩිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ කියනවා. කියලා බෝලේ පිටින්ම අයින් කරනවා. අයින් කළා මේ ටික මහලා දානවා. ඇහැක් නැහැ. එතකොට දැන් මම ළඟට කොහොමද සතියකට එක්කෙනෙක් දෙන්නේ කරන් එනවා ඇස් බෝලේ අයින් කරන අය. සමහරට ස්පිරිතාලෙම කියලා කොළඹ ඇතුළු මේ ලංකාවේ හැමගම ස්පිරිතාල වලින් අයින් කරන අය තමයි මගේ ළඟට අරන් එන්නේ. අරන් ආවට පස්සේ ටිකට් කපාන බලෙන් ටිකට් කපාන අරන් මම ඉතින් තැන් කියන්න හොඳ නැහැ ස්පිරිතාල. එක වෛද්‍යවරයෙක්ගෙන් අරන් ආවම පස්සේ ඒගොල්ලෝ ටික වෙදකම කරලා ඒගොල්ලෝ කවුද දැන් මෙයාගේ වේරන්න බෑ මෙයා වහාම ඇහැ පරිසම් කරගන්න නම් අනිත් ඇහැ පරිසම් කරගන්න ඇහැ අයින් කරන්න ඕනේ හෙට අස්සම් කරලා අයින් කරන්න එන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ හාමුදුරුවෝ මාර්ගයෙන් මට කතා කරලා මං කොහොම නොක් කරන්න එපා මං ගාවට අරන් එන්න කියලා. ඊට පස්සේ පහුවදා කරන්න එන්න කිව්වම පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා වෛද්‍යවරයාට කියලා අපි ටික කපානේ යන්න ආවේ කියලා. තමසලට පිස්සුද කියලා ඇහුවලු. ඊට පස්සේ කොහොම නෑ වේයන්ගොඩ හාමුදුරුවෝ නමක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ සනීප කළ දෙන්නම් කියලා තියෙනවා. ඔය ගොඩක් සනීප කළා තියෙනවා. ඊට පස්සේ කිව්වලු වේයන්ගොඩ හාමුදුරුවෝ කියන්නේ වටද්දර හාමුදුරුවෝ කියලා කිලින්ම ඇහුවලු. ඒක ආයෙනම් අර යන්නකො බලන්න කියලා. එයා සනීපෙලා ડોක්ටර්ත් එලා කතාත් කරලා ආවිල්ලා කියලා මාත් එලා කතා කරලා ගිහින් පෙන්නනවා. ඒ වගේ සුව කර නොහැකි රෝගීන් තමයි අපිට ගොඩාක්ම ඉන්නේ ස්පිරිතාලෙන් බටහිර ක්‍රමයට සුව කරන්න අපහසුයි. ඊළඟට තමයි ප්‍රධානම කාරණාවක් තමයි දැන් තියෙනවා ඇස් වලට ඉන්ජෙක්ෂන් ගන්න එකක්. ඉන්ජෙක්ෂන් 6 7 10 12 ගහලා පේන්නේ නැතුනම් මල් ළඟට එනවා. ඊළඟට එනවා ඇස් වලට ලේසර් කිරණක් අල්ලලා. ලේසර් කරන්න ඕනේ කියලා දැන් ගාක් මේ ඇස් ලෙඩ හැදුනහම පස්සේ ලේසර් කිරණ අල්ලනවා. ඒක කිරණ ඇල්ලුවාම මේ ස්නායු ඔක්කොම පිච්චෙනවා. ඊට පස්සේ ටිකක් අපිට අර ලෙඩෙක් සනීප කරන්න පුළුවන් ප්‍රවණතාවය ටිකක් අඩු වෙනවා 100% සනීප කිරීම අඩු වෙනවා අර ඉන්ජෙක්ෂන් ගහපුවාම ලේසර් කරපුවාම මේ වගේ දේවල් වලින්. ඉතින් මම ඉල්ලීමක් කරනවා ඒ කිසි දෙයක් නොකර කාච දාන්න නැතුව ස්නායු දුර්වලතාවයයි ඕන දෙයක් ලෙඩ හැදුනහම කෙලින්ම මගේ ළඟට ආරන් ආවොත් දැන් අපි උදාහරණයක් විදිහට බෝලයක් වැදුලා ඇහැ පැහැවුවොත් ඒ ඕනම ලෙඩක් ඇස් වල ඇති වෙන රෝග මගේ ළඟට එකපාරට අරන් ආවොත් මම අනිවාර්යෙන් ප්‍රතිකර්ම කරලා සනීප කරනවා. මට හුඟක් මෙන්නේ අර වගේ තත්ත්වයක් උදා වෙලා ඔක්කොම කරන්න තියෙන දේවල් කරලා අපි දැනගෙන හිටියේ නෑ ආම්දිනේ කියලා තමයි යන්නේ. නමුත් ඉතින් ඒක ලෝකේ අපේ අවාසනාවක් කියලා මම සිහිපත් කරනවා. මොකද අපිට ලංකාවේ ඉන්න වෛද්‍යවරු පුදුමාකාර දක්ෂ වෛද්‍යවරු ප්‍රමාණයක් කියලා මම ඇස් දෙකම පිළිබඳව මම ප්‍රධානියා. ඒ විතර නෙමෙයි අපිට අතක් පයක් කැඩුනහම වෙන රෝග ස්නායු ආබාධ ඔළුවේ ඒවා කනේ කටේ ඒවා එයාගේ ඇඟේ ශරීරයේ පුරාම දුවන නොයෙක් රෝග සුව කරන්න ඇත්තටම අද හොඳ වෛද්‍ය කණ්ඩායමක් මේ ලංකාව පුරා බිහිලා ඉන්නවා. ඒගොල්ලන් නිසි තැන කවදාවත් ලැබුණේ නැහැ. උදාහරණයක් ඇටියට කියනවා කොරෝනා. ඇති වෙච්ච වෙලාවේ අපේ ලංකාවේ වෛද්‍යවරු නොයෙක් ආකාරයේ ඖෂධ නිපදෙව්වා. මමත් හැදුවා. අදලා ඒකට වෛද්‍ය ඇමතිවරයාට අපි බාර දුන්නා. මේ මම හිතන්නේ මම බාර දෙනකොට 30 ගණක් ආම්දුනේ දැන් ලැබිලා තියෙනවා වෛද්‍යවරුන්ගෙන් කියලා. ඊට පස්සේ කොහොම හරි 100ට වැඩි පැන්නා. ඇත්තනම මම මේ ප්‍රදේශයේ වේයන්ගොඩ ප්‍රදේශයේ ආයතන මේ හැම දැනටම මම තමයි දුන්නේ කොරෝනා බෙහෙත. ඒ වගේ උගාක් වෛද්‍යවරු දක්ෂ විදිහට හැදුවා. නමුත් අපිට ඒකට ඉඩ දුන්නේ නැහැ. කිසිම රජයකින් ඉඩ දුන්නේ නැහැ. එහෙනම් මේ රට බබලවන්න පුළුවන් මේ වගේ හොඳ වෛද්‍ය කණ්ඩායම් වලට විස්තර තැනක් දීලා කරනවා නම් ඒ වගේ මම කිව්වේ හැම අංශයකම වැඩ කරන්න පුළුවන් හොඳ දක්ෂ වෛද්‍යවරු ප්‍රමාණය ලංකාවේ ඉන්නවා. මේවා ලෝක අපරාධ හැටියට මම සිහිපත් කරනවා. මේ වෛද්‍යවරු ටික නගා හිටව ගත්තා නම් අපිට මේ දැන් ඔය ඩොලර් ප්‍රශ්න විසඳ ගන්න. ඇත්තටම ලොකු හැකියාවක් තියෙනවා මේ වෛද්‍යවරුන්ට තැන දුන්නා නම්. දැන් උදාහරණයක් ලෙස මම ළඟට දැන් ඉනවා විදේශගත ගොඩාක් රෝගීන්. වැඩිපුරම ඉන්නේ බංග්ලාදේශයයි ඕස්ට්‍රේලියාවයි මේ ජර්මනියයි. මෙන්න මේ කියන රටවල් තුලින් තමයි ගොඩක්ම වැඩිපුර එන්නේ. ඉතින් ඒ හාමුදුරුවෝ තේනවා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන්ම ඕනේ. වෙනුවෙන් වෙනවා. ඉතින් ඒ එන්නේත් හුඟාක්ම පේන්නේ නැති අය. මම දැන් මගේ ළඟට එක්කන් ආපු අයට කිව්වා
මට පුළුවන් නම් චුට්ටක් හරි පෙනුමක් තියෙන අයව අරන් එන්න අපේ ලංකාවේ වෙදකම පිළිබඳව ලෝකයාට පෙන්වන්න පුළුවන්. ඒක නිසා එහෙම අරන් එන්න පුළුවන් නම් හොඳයි. මේ පේන්නෙම නැතිව අරන් ආවම අපිට බොහොම කාලයක් යනවා චුට්ට ස්නායු ප්‍රාණයක් කරගන්න එක. නමුත් අපිට ඇස් රෝග ඇති වෙනකොට ඉතින් මේ ලංකාවේවත් එන්නේ නැතුව විදේශගත වලින් ඒගොල්ලෝ දන්නේ නැහැ. අමාරුවට උනන පස්ස තමයි හොයලා මාව හොයාගෙන එන්නේ. ඉතින් ඕක අපේ අවාසනාවක් මේ සිංහලයාගේ. ඉතින් ඒ හින්දා අපිට අපේ දැනුමෙන් නියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවනම් කොච්චරනම් වාසනාවක්ද. දැන් මම ඊටාම දුක් විඳින හාමුදුරුවෝ නම. පාන්දර නැගිටින්නේ හවස් වෙනකන් බෙහෙත් දෙනවා. දවසකට 200ක් විතර බෙහෙත් ගන්න දෙනවා. එහෙම බෙහෙත් කරලා මම ඉරිදා විතරයි නිමාඩුවක් ගන්න. දායක ගමේ පිරිස දන්නවා මගේ රාජකාරිය පිළිබඳව. ඒ නිසා මම ඉතින් ඒ වගේ හුඟක් අමාරුවෙන් දුක් මහන්සි වෙලා අවිවේකීව තමයි මේ රාජකාරිය කරන්නේ මේ අනුන් වෙනුවෙන්. S2 කියන එකේ වටිනාකම ඔබතුමා දන්නවනේ. ඒ වගේ ඒක නිසා S2 සනීප කිරීම වෙනුවෙන් තමයි මම මගේ ජීවිතේම කැප කරලා තියෙන්නේ. අපේම දේවල්, අපේම දැනුම, අපේම සාරයන්, අපේම ඖෂධවලට නිසි වටිනාකමක් පත්වෙන කුමන හෝ රජයකින් කුමන හෝ බලධාරියෙක් නිලධාරියෙක් ලබා දෙනවා නම් උන්වහන්සේ ප්‍රකාශ කරන විදිහට අපිට පිටරටින් සල්ලි හොයන්නත් පුළුවන්. මිනිස්සු සූපත් කරන්නත් පුළුවන්. අපේ රටේ මිනිස්සු ටිකට සූපත්භාවය ලබා දෙන්නත් පුළුවන්. නමුත් යම් තැනක අපේ රටේ බොහෝ මිනිස්සු වරද්දගෙන තිබෙන නිසා මේ සාරගර්භ දැනුමට වටිනාකමක් එකතු කරන්න අපිට නොහැකියාවක් වෙලා තියෙන එක බාධාවක් බවට පත් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපි හැමෝටම ඉදිරි කාලවකවානුවේදී හෝ මේ තත්ත්වය වෙනස් වෙයි කියලා. මගේ ඊළඟ ගැටලුව කණ්ණාඩි දැමීම ගැන. බොහෝ දෙනෙක් කුඩා අවදියේ ඉඳලම කණ්ණාඩි දාන්න පටන් ගන්නවා. හැබැයි මේ தත්ත්වය ටිකෙන් ටික ඉදිරියට යනකොට ඒක ගැටලුකාරී තත්ත්වයක් මතු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. අපි ගැන කතා කරමු. මේ හුඟක්ම කණ්ණාඩිය භාවිතය හොඳ නැත්තේ කුඩා අවදියේ. දැන් අපි පොඩි ළමයි මම එකක් කියලා මින්නම් මේකට ප්‍රධානම හේතුව තමයි අද ගෙදර ඉන්න අම්මා පොඩි දරුවා කෑකෝ ගහනවා දඟලනවා කියලා එයාට උයන්න පියන්න ඕනේ. එයා මොකද කරන්නේ? ෆෝන් එක මොනවා හරි දාලා දීලා ඒ ළමයාට දීලා එයාගේ රාජකාරිය එයා කරනවා. ළමයා ෆෝන් එකේ. එතකොට පැය ගණන් ඕකේ. ඊට පස්සේ නිින්දට ගියාමත් ඕක ඉල්ලනවා. ඒක නැතුව මොනවක් කරන්න බෑ. මේක තමයි වරද්දගත්තු පළවෙනි එක. එතකොට අම්මලා තාත්තලා දරුවෙකුට ආදරය තියෙනවා නම් කවමදාවත් ෆෝන් පාවිච්චි දෙන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා දරුවන්ට. ඒක තමයි ප්‍රධානම කාරණා. ඊට පස්සේ හැමදාම කම්පියුටර් වලම වැඩ කරන මුළු උදේ ඉඳන් හැන්දෑව වෙනකම්ම බොහොම කම්පියුටර් අවිවේකීව කම්පියුටර් දිහා බලාගෙන ඉන්නවා නම් ඒකත් ස්නායු නැති වෙන්න හේතුවක්. ඊළඟ දරුවන්ට කණ්ණාඩිය දෙන්නේ ඉස්ලාමයේ මේ රෝගේ දුර පේන්නේ නැති එක. මම මේ කතාව අහගෙන ඉන්න දරුවෝ ඉන්න අම්මලා තාත්තලා හොඳට කල්පනා කරලා බලන්න එහෙම නෙමෙයි දුනේ කියලා. දරුවන්ගේ ඇස් පේන්නේ නැති එක සිදු වෙන්නේ ඉස්ලාම දුර පේන්නේ. ඊට පස්සේ කණ්ණාඩිය ඊට පස්සේ ඉතින් දැර පේන්නේ නැහැ කියලා ටිකක් ඉස්සරහට ගිහින් පුටුව තියලා ගුරුවරයාගෙන් ඉගෙන ගන්නවා. එහෙම ටිකක් කල් යනකොට ඒකක් පේනව අඩු වෙනවා. ඊට පස්සේ කණ්ණාඩියක් අරන් දෙනවා. ඒ කණ්ණාඩිය දාන්න පටන් ගත්තට පස්සේ හොඳට පේනවා. අවුරුද්දක් අමාරක් පේන යනවා. එතකොට අර කණ්ණාඩියට පේන්නේ නැතු වෙනවා. ඊට පස්සේ ආයි වෛද්‍යවරයෙක් හම්බෙලා බලපුවම ඒ කණ්ණාඩිය බෑ මේක කාච මාරු කරන්න ඕන කියලා ඒක වෙනත් කණ්ණාඩියක් දෙනවා. ඊට වැඩි ඝනකම් කණ්ණාඩියක් පවර තියෙන එක. ඒකත් සෑහෙන කාලයක් පාවිච්චි කරනවා ඒකට පේනවා. ආයෙ කාලයක් යනකොට ඒකට පේන්නේ නැතු වෙනවා. ඔහොම කණ්ණාඩි 4-5ක් ගියාම පස්වෙනි කණ්ණාඩිය විතර යනකොට බෝතල්ලඩිය කියලා තියෙන ලොකු ඝනකම් තියෙන කණ්ණාඩියක් දෙනවා. ඒක පාවිච්චි කරන යනකොට වෛද්‍යවරුන් මගේ ළඟට එන්නේ ලෙඩුමයි මේ කියන්නේ. ඒගොල්ලන්ට කියලා තියෙනවා ඔයාට තව මාස 4යි S2 පේන්නේ. මාස 4න් දරුවාගේ S2 අන්ධ වෙනවා. සනීප කරන්න මේක මොන ලෝකෙ කොහි කරකට ගියත් පුළුවන් කමක් නැහැ. සනීප කරන්න බෑ. ඒක නිසා මේක ගැන කරන්න දෙයක් නැහැ. අපිට මේ අන්තිම කන්නඩි දෙන්න කියලා දුන්නා කියලා ළමයි අම්මලා තාත්තලා දෙමව්පියන් ළඟට අඬාගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් මම බාර ගන්න මන් ළඟට එන සියලුම දරුවන්ට කන්නඩි පාවිච්චි කිරීම මම සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ආපු ගමන් කන්නඩි ගලවනවා. කන්නඩි ගලවලා තමයි මගේ පන්තිය කරන්නේ. එතකොට ඒකෙදි මම හැට තවන්න බෙහෙත් දෙනවා. වටේ ගන්න බෙහෙත් දෙනවා. ඔලුවට තෙල් වර්ග මම හදලා තියෙන ස්නායු ප්‍රාණවත් කරන තෙල්. ඒවා තාම වටින තෙල්. ඒවා මේ ලංකාවේ කොහෙවත් නැහැ. අපේ પરම්පරාවේ විතරයි තියෙන්නේ. කොණ්ඩේ යනවට කොණ්ඩේ පැහැෙනවට ස්නායු ප්‍රාණවත් කරන්න ඇස් දියුණු වෙන්න ඔය හැම දෙයකටම නිවැරදිව සිදු කරන ලබන මේ තෙල් වර්ග තියෙනවා. ඒ තෙල් හදන්න ඉතාම වෙහෙසක් මහන්සියක් දරනවා මම. මම අදත් කවදාත් පින් දෙන මගේ දායක
අයට මගේ ගමේ වටද්දර ගමේ උදව් කරන මිනිස්සු ටික. දායක පිරිස. තරුණ ළමයි, අම්මලා, තරුණ කාන්තාවෝ, පිරිමි දරුවෝ ඔය හැම දෙනෙක්ම මම එක දුරකථන මුතුමත් දුන්නු ගමන් විශාල ප්‍රමාණයක් එනවා 40ක් 50ක් ඇවිල්ලා මගේ රාජකාරිය කරන්න මට ලොකු සහයෝගයක් දක්වලා මම ඒගොල්ලොත් එක්කලා මේ බෙහෙත් ටික නිපදවනවා. මම ඉරිදා කරනවා, විවේක ඇතිවිච්ච වෙලාවට කරනවා. ඉතින් ඒ විදිහට කරනවා. ඉතින් ඒ වගේ බෙහෙත් නිපදීමේ කටයුතු වලට මට උදව් කරන මම අපේ අයට පින් දෙනවා. ඊළඟ කාරණාව තමයි මට බෙහෙත් හදා ගන්නකොට මගේ ළඟ ගෝලියෝ 13 දෙනෙක් ඉන්නවා හාමුදුරුවරු මම හදාගත්ත. ඒ අයට මම අධ්‍යාපනය ලබා දෙන අතර අපේ පරම්පරාව එක ගන්න පුළුවන් විදිහට මම ඒ අයටත් වෙදකම ටික ටික පුහුණු කරගෙන යනවා. ඒ අයගෙත් සහයෝගයෙන් මම ගන්නවා මේ කටයුතු වලට. ඒ වගේම ඒ දරුවෝ ඉන්න හුඟක් ඈත අනුරාධපුර පැත්තේ, මහියංගන හසලක පැත්තේ වගේ තාම දුර පළාත්වල ඉන්න දරුවෝ ඉන්නේ. ඒ අයගේ අම්මලා තාත්තලා අපිට ඒ පැත්තේ තියෙන බෙහෙත් ඖෂධ අරන් ගෙනත් දෙනවා. එහෙම නැත්නම් මම අපි විවේක තියෙන දවස්වල ගිහිලා එහෙ බඩු අරන් එනවා. ඉතින් ඒ විදිහට හුඟක් වැඩ කරනවා. මගේ ළඟ ගෝලියෝ වැඩ කරන අයත් 7-8 දෙනෙක් ඉන්නවා හැමදාම. ඉතින් ඒ වගේ හුඟක් දුක් මහන්සි වෙලා තමයි බෙහෙත් ඖෂධ නිපදවන්නේ. ඉතින් මම අපි කතා කරපු දේ මේ තරුණ දරුවන්ට ඇති වෙන රෝගාබාධය කන්නඩි පාවිච්චි කිරීම. ඒ හින්දා ඒ කන්නඩි දාන එක ප්‍රතිකර්මයක් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් කරනකොට තරුණ අවුරුදු 40 50 පෙන්නට පස්සේ කන්නඩි දාන එක වෙනයි. ඒකත් අපිට අඩු කරන්න පුළුවන්. ඒක නෙමෙයි මේ ප්‍රධානම කාරණාව. පොඩි දරුවෝ අවුරුදු 10 15 වෙනකොට අවුරුදු සමහරට අවුරුදු 4 5 ළමයි කන්නඩි දානවා. එහෙම දරුවෝ මං කන්නඩි අයින් කළා ජීවිතේම කන්නඩි දාන්න නැතුව ප්‍රතිකර්ම කරලා සුවපත් භාවයට පත් කරන්න අපි ළඟ අවශ්‍ය කරන බෙහෙත් හේත් තියෙනවා. හමුදුරනේ දැන් මේ බලන් ඉන්න කෙනෙක් තාමත් ප්‍රමාද නැති කෙනෙක්. ඔය ලෝකෙත් නැති බෙහෙත් හේත් ඇහැට දාගෙන අසරණ තත්ත්වයටපත් නොවුන කෙනෙක් මේ අපේ වැඩසටහන බලන් ඉන්නවා නම් අපි එයාට කිමු කොහොමද මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න වහන් සම්බන්ධ කරගන්නේ ඒ වාසනාව ඒ අවස්ථාව ලබා ගන්න ආකාරය ගැන අපි දැනුවත් කරමු. දැන් මගේ පන්සලේ ප්‍රධාන තැන මම ඉරිදංගහරොද නැතුව අනික් හැමදාම වේයන්ගොඩ වටදර පන්සලේ ඇස්වැදකම කරනවා. එතකොට ඒ බලන් ඉන්න ඕනම කෙනෙකුට කියන්නේ ප්‍රතිකර්ම අර කාච දාන්න නැතුව ඉන්ජෙක්ෂන් ගන්න නැතුව ලේසර් කරන්න නැතුව ආවොත් 100%ක්ම මට පැහැදිලිව ඇහක් බාර ගන්නවා මං කියලාම. එතකොට ඒ අය ඒවා නොකර එනවා නම් ඔබේ වාසනාවක් කියලා මං මේ බලන් ඉන්න කට්ටියට අහගෙන ඉන්නට කියන්නේ ඒ ඕනම දෙයකදී අපි පාර අනිත් එක මේ මගේ ප්‍රතිකාරවලදී පාරක් දෙකක් කරනකොට මං උර ගන්නවා. ආය මාස ගණන් අවුරුදු ගණන් යන්නේ නැහැ. එහෙමයි ඉන්නවා හුඟක් දුර්වල අය. නමුත් ඕනම කෙනෙක් එකපාර බෙහෙත් කරලා සති දෙකකට බෙහෙත් දෙන්නේ සුමාන දෙකෙන් ආපු ගමක් කියන්නේ අපි හඳුන්නේ මං ආපු ගමන් අහනවා බෙහෙත් ටික හරියට කෙරුවද. දැන් මොකද තත් හඳුන්නේ ඉස්සර ෆෝන් එක අපේන්නේ දැන් ෆෝන් එක අපේන්න පටන් ගත්ත පළවෙනි සැරෙන් කියලා. ඒවා ඔහෙලා බලන්න. අන්න එහෙම තත්ත්වයක ආවොත් මට පුළුවන් ඉක්මනින්ම ප්‍රතිකාරම කරලා මේ සුව කරන්න. මගේ ළඟ ඉන්නේ 70%ක් ඉන්නේ 70ක් 75ක් ඉන්නේ අර වගේ කාච දාලා ඉන්ජෙක්ෂන් ගාලා ලේසර් කරලා පේන්නේම නැති අතින් අල්ලන් එන්නේ ඔක්කොම ටික. කරන්න දේ ඔක්කොම දැකලා දැන් නම් ඔයා මේ ගෙදර අර යන්න මෙයාට ආයේ මොනවත්ම නැහැ කරන්න දෙයක් නැහැ. ස්නායු මැරිලා දැන් තියෙන්නේ. කීන අය තමයි ඔක්කොම ඉන්නේ. ඔක්කොම කියන්නේ 75ක් විතර ඉන්නේ ඒවා. නමුත් දැන් ඊයටම මම ප්‍රතිකර්ම කරලා චූට්ටක් හරි චාය උපතින් ආපෝ ඇස්සනීප කරන්න බෑ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනම කෙනේ. මම ගිහිල්ලා සාමාන්‍ය කාල සීමාවක් ගිහිල්ලා ඇස් ලෙඩ මොනවා හරි හැදිලා ආවොත් මම ඒකට ප්‍රතිකර්ම කරනවා. මට තියෙන ප්‍රශ්නේ අර වගේ දේවල් කරපු අය තමයි වැඩිපුරම එන්නේ. නමුත් මම ඒ අය බාර ගන්නවා. මොකද බාරගන්නේ මම දන්නවා ඒකට ප්‍රතිකර්මයක් මේ ලෝකේ කොයි රටකට ගෙනිච්චක් කරන්න බෑ කියලා. ඒ නිසා අර කපපු කොටපු අයත් මම වාරගෙන මට ශක්ති ප්‍රමාණය හැටියට යම් සහනයක් අරන් දෙනවා. ඒගොල්ලෝ කියනවා මට අපිට ඡායාව આવොත් ඇති හඳුරන්නේ යන්න දෙන්න පුළුවන් විදිහට. මේ තත්ත්වය මම කොහොම හරි පත් කරනවා. හැබැයි හැමෝම මේ 80ක් 90ක් සනීප. සමහර අය ඉන්නවා මොන්නම දෙයින්වත් සනීප කරන්න බෑ. මම සමහර අයට ආවහම එහෙම කරලා ආපුවයි මම පරීක්ෂා කරලා බලලා මම කියනවා කලාතුරකින් කෙනෙකුට මෙයාට නම් මට ප්‍රතිකර්ම කරලා ගන්න බෑ. ඒක නිසා තේරුමක් නැහැ. නිකන් ඈත ඉඳන් එන්නේ වහන්ස් විලා වීදම් කරලා කරන එකක් තේරුමක් නැහැ. අඬලා කියනවා කමන්නේ හාමුදුරනේ අපිට පාරක් දෙකක් හරි කරලා චුට්ටක් හරි ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න කියලා එහෙම කියනවා අඬලා.
ඉතින් ඕකයි ඇත්ත තත්ත්වය මේ සමාජයේ ඇස්වැදගුම් පිළිබඳව. ඔව් ඇස්වැදකමේ ලංකාවේ මූලස්ථානය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ වටද්දර ඇස්වැදකම. ඉතින් උන්වහන්සේ වේයන්ගොඩ වටද්දර ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ මේ ඇස්වැදකම කරන වගේම අමුතුරනේ මොන වගේ ස්ථානවලදීද ඔබ වහන්සේව මුණ ගැහෙන්න මේ ප්‍රතිකාර බලනවා? මම ඉරිදා අඟහරුවාද නැහැ කියලා කිව්වනේ. ඉරිදා මං වහන දවස. අඟහරුවාදා පළමු කොටම දැන් අවුරුදු 12ක විතර ඉඳලා නුවරඑළියේ ප්‍රතිකාර කරනවා. ඒ අඟහරුවාදාට කරන්නේ ඉස්සර හැම අඟහරුවාදම කෙරුවා. නුවරඑළියේ බදුළු පාරේ මාගත්තොට සේනානන්දාරාම කියන විහාරස්ථානයේ පාරේ ලොකු ලයිට් බෝඩ් එකක් දාලා තිනවා. ගෙගිරි වයව එක්කලමයි තියෙන්නේ. එතන මම ප්‍රතිකර්ම කරනවා එක අඟහරුවාදාව. අනිත් අඟහරුවාදා මේ මෑතකදී දැන් මාස දෙකක විතර කාලෙකදී ලුණුගම් මෙහෙර කතරගම. ඒ ප්‍රදේශයේ විශාල සෙනගක් වා දුප්පත් අය, අවුසැර වගා කරන අය, අවුවේ ඉඳලා බෙහෙත් ගහලා ඒවයි විෂ ඇවිල්ලා ඒ නිසා හිතන්න නැති ප්‍රමාණයක් එනවා ඇස්වැදකම් කරගන්න ලුණුගම් මෙහෙර. පොලිසිය ඉස්සරහා ලුණුගම්මේ පොලිසිය ඉස්සරහා රජමහා විහාරස්ථානයේ. ඉතින් එතනට එක අඟහරුවාදාක් නුවරඑළිය, එක අඟහරුවාදාවක් ලුණුගම් මෙහෙර. ඔය දෙකට අඟහරුවාදා තුළ මේ පැත්තේ අයට එන්න පුළුවන්. අනිත් දවසට මම වේයන්ගොඩ වටද්දර පන්සලේ තමයි ප්‍රතිකර්ම කරන්නේ. හොඳයි. දැන් මේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේ කටයුතු කරනවා. ලෝකයේම ඉන්න පිරිස් එනවා මෙහි අධ්‍යාපනය හදාරන්න. අපි එහි වැදගත්කමත් මතක් කිරීමක් කරමු. ඔව්. දැන් අපි ඒක මෑත කාලේදී පටන් ගත්තේ. පටන් අරගෙන දැන් ඒක සම්බන්ධ කරගෙන යනවා රටවල් ගණනාවක් 30 ගානක විතර සම්බන්ධකරණයක් කරගෙන යනවා. ඒ වගේම අපි ඒ අධ්‍යයනීය කටයුතු හැම අංශයකම රෝගාබාධ වලට පුහුණු කරන දේශන දෙන කටයුතු සිද්ධ කරගෙන යනවා. අපි ඒකේ වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. විශාල මණ්ඩලයක්. ඒ වගේම ඒකේ නිලතල දරන අපි හොඳ දක්ෂ වෛද්‍ය ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ ඔස්සේ අපි මේ පැත්තනොත් මම ඇත්තටම බොහෝම අයුවේකයි මට යන්න එන්නවත් වෙලාවක් නැති තත්වයක තියෙන්නේ. මම දුරකථනයෙන් හරිය සම්බන්ධ වෙලා ඒවට උපදෙස් දෙන ඒවා කටයුතු කරනවා. අනික අපේ වෛද්‍ය මණ්ඩලයේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවෙන් තමයි අපි කරන්නේ. ලංකාවෙත් වෛද්‍ය සභා කීපයක් අපි ඇති කරලා තියෙනවා. දැනට අවුරුදු 10 15ක ඉඳලා ඒ හැම දෙයක්ම ඇති කළේ මේ අපේ මේ වෛද්‍ය නොඑක ආකාරයේ රෝග සුව කරන වෙද මහත්තුරුන්ට යම්කිසි තැනක් දීලා ඒ අයගේ හැංගෙවිලා තියෙන මේ දක්ෂතාවයට යම් ප්‍රතිකර්ම කරලා සුව කරන්නට පුළුවන්කම ලබා දීම. ඔබ වහන්සේ කොයිතරම් පිරිසකට මේ වෙනකොට මම කියන්නේ දත්ත වාර්තා තියෙන ප්‍රමාණය අනුව කොයිතරම් පිරිසකට සුවපත්භාවය ලබා දීලා තියෙනවද? 1,16,000 ගාණක් දැන් මේ වෙනකොට මගේ ලේඛනගත කරලා තියෙනවා. 1,16,000 ගාණක්. ඒවා සියලු පොත්පත් මම සුරක්ෂිත කරලා මගේ පන්සලේම තියලා තියෙනවා. රටවල් කීයකටද ගිහිල්ලා? රටවල් 18ක් 20ක් කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ ගිහින් ඒ රටේ ගිහින් යම් ප්‍රතිකාර කෙරුවා කීපයක් හැම රටකම ගියා. මම ඉතින් සති දෙකක් ගියොත් පොඩ්ඩක් ඇවිදෙන එකක් චුට්ටක් කරලා අමතරව දින ටිකක් දාගෙන ප්‍රදේශයේ නේන කට්ටියට ප්‍රතිකාර කරලා ඉතින් ඒ හුඟක් මේ රටවල් වලත් මගේ ප්‍රසිද්ධිය ලබාගෙන තියෙනවා. හොඳයි. අපිත් ඔබ වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා මේ සිදු කරන සමාජ මෙහෙවර වෙනුවෙන්. වේයන්ගොඩ වටද්දර ශ්‍රී සුමනාරාම විහාරාධිපති අක්ෂරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය මායිමුලේ නන්දාරාම ස්වාමීන් වහන්සේ එක්කයි. එහෙම නැත්නම් අපි ආදරයට කියන්නේ වටද්දර හාමුදුරුවෝ කියලා. ඉතින් උන්වහන්සේගේ මේ සේවාව ගැනයි අපි කතා බහ කරේ. ලංකා වොයිස් TV මැදිරියට වැඩම කරලා මේ සිදු කරන කතා බහ ගැනත් ඔබ වහන්සේගෙන් යම් අදහසක් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම ඉතින් මට අපේ දායක මහත්තුරුම තමයි මේ කටයුතු මට සම්බන්ධ කරවලා දුන්නේ. චුට්ටක් විවේකයක් තියෙන වෙලාවක වැඩම කරවලා අපිට මේකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔබතුමාලට පින් සිද්ධ වෙනවා මේ කරන දැන් වොයිස් TV වැඩසටහන තුලින් අපේ ලංකාවේ ඉන්න දුප්පත් ඒ වගේම අසරණ වෙච්ච රෝගීන්ට යම්කිසි ආකාරයක සහනයක් ලබා දෙන්නට උපකාර කිරීම ඔබතුමාලටත් ලොකු පිනක් කියලා මම සඳහන් කරනවා. හොඳයි. මම নমස්කාර පූර්වක ස්තුතිය ප්‍රදාන කරන වහන්සේට ඔබත් ඔබේ ඇස් දෙක පරිස්සම් කරගන්න. පරක්කු නොවි ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න. අපි ආරාධනා කරනවා. ස්තුතියි.